සුබ දවසක් හැමෝටම. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ධනු ලග්නය ගැන. අපි මීට කලින් ලග්න කිහිපයක් ගැන කතා කරා. channel එකට ගිහිල්ලා ඔයාලට මේ වීඩියෝස් බලන්නත් පුළුවන්. මෙතනදී මේ ධනු ලග්නය කියන්නේ තේජෝ රාශියක්. එහෙම නැත්නම් ඉන්ද්‍ර කියන මූලද්‍රව්‍යයට අයත් වෙන රාශියක්. ඒත් එක්කම මේ ධනු ලග්නය පාලනය කරන්නේ ප්‍රඥාව, වාසනාව සහ දැනුම නියෝජනය කරන ගුරු. එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහයා විසින් තමයි මේ ධනු ලග්නය පාලනය කරන්නේ. ඒක නිසා මේ ධනු ලග්න හිමියන් හරිම ධනාත්මක, නිදහසට ගරු කරන, ප්‍රඥාවන්ත සහ නිතරම අලුත් දේ ඉගෙන ගන්න ආස කරන පිරිසක් වෙනවා. මේ ධනු ලග්න හිමියන් හිතන විදිය පැත්තට යනකොට, යාළගේ මනෝභාවයේ පැත්තට යනකොට මෙයාලට ඉහළ ධනාත්මක මනෝභාවයක් තමයි තියෙන්නේ. මොන වගේ බාධාවක් ආවත් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන, අනාගතය ගැන ගොඩක් සුබවාදී විදිහට බලන පිරිසක් තමයි මේ ධනු ලග්න හිමියන් කියලා කියන්නේ. ඒත් එක්කම ධර්මානුකූල චරිත විදිහට තමයි මේ ධනු ලග්න හිමියන් කටයුතු කරන්නේ. බොරු දේවල් වලට, වංචාවට, සාධාරණ නොවන දේවල් වලට මෙයාලා අකමැති. කෙලින් කතා කරන ස්වභාවයක් තියෙනවා මේ ධනු ලග්න හිමියන්ගේ. ඒත් එක්කම හරිම ගවේෂණාත්මක මනසක් තමයි මේ ධනු ලග්න හිමියන්ට තියෙන්නේ. එක තැනකට වෙලා ඉන්න ආස නැහැ. මෙයාලා ගොඩක් වෙලාවට හැම වෙලේම අලුත් විෂයන් වෙන්න පුළුවන්, අලුත් සංස්කෘතියන් වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකය ගැන හොයන්න බලන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට මාරම කුතුහලයක් තියෙනවා. මෙයාලගේ හොඳ ගතිගුණාංග පැත්තට යනකොට මෙයාලා හරිම කරුණාවන්ත ස්වභාවයක් තියෙනවා. ඕනම කෙනෙක්ට උදව් කරන්න, තමන්ගේ දැනුම බෙදා ගන්න කිසිම ලෝභකමක් නැති චරිත තමයි මේ ධනු ලග්න හිමියන් කියන්නේ. ඒත් එක්කම හරිම නිදහස් චින්තනයක් තමයි මෙයාලට තියෙන්නේ. තමන්ගේ ස්වාධීනත්වයට සහ තමන්ගේ පෞද්ගලික නිදහසට ගොඩාක් ආදරය කරන පිරිසක් තමයි මේ ධනු ලග්න හිමියන් කියලා කියන්නේ. මෙයාට ගොඩාක් හොඳ ඥානවන්ත බවක් සහ හොඳට උපදෙස් දෙන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා. අනිත් අයට හොඳ මඟ පෙන්වීමක් කරන්න, ප්‍රශ්නවලදී ටිකක් නුවණින් හිතලා බලලා උපදෙස් දෙන්න මේ ධනු ලග්න හිමියන් ගොඩාක් දක්ෂයි. එක එක ගමන් බිමන් යන්න, එක එක වික්‍රමාන්විත වැඩ කරන්න, සංචාරය කරන්න වගේ දේවල් වලට අලුත් අත්දැකීම් ගන්න ගොඩාක් ලොකු උනන්දුවක් මේ ධනු ලග්න හිමියන්ගේ තියෙනවා. මෙයාලගේ ටිකක් අපි කියන්නේ නෙගටිව් සයිඩ් එක, එහෙම නැත්නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනි සයිඩ් එක පැත්තට යනකොට මෙයාලා ටිකක් වැඩිපුර කෙලින් කතා කරන පිරිසක් වෙනවා. හිතේ තියෙන දේ කොච්චර කෙලින් කියනවද කියුවොතින් සමහරවිට අනිත් අයගේ හිත රිදෙනවා කියලාවත් එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අර දෙයක් දැක්කොතින් ඒ දේ කෙලින්ම, ඒකේ හොඳ නම් හොඳ වේවා, නරක වේවා කෙලින්ම මූණටම කියන ස්වභාවයක් මේ ධනු ලග්න හිමියන්ගේ තියෙනවා. ඒත් එකම ටිකක් ඉවසීම චුට්ටක් අඩු ස්වභාවයක් තියෙනවා. ප්‍රතිඵල ඉක්මනින් ඕන නිසා හදිස් වෙන ස්වභාවයක් තියෙනවා. එතනදී මේ ඉවසීම අඩුයි කියන්නේ දේවල් වල දරාගෙන ඉන්න එක අඩු වෙනවා කියන එක නෙමෙයි. අපි කියන්නේ ප්‍රතිඵල ඉක්මනට ඕනි වෙන නිසා මෙයාලා හදිස් වෙන ස්වභාවයක් තියෙන. ඉවසගෙන කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න කැමැත්තක් නැහැ. ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නිසා ටිකක් හදිස් වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම එක වැඩක් ඉවර කරන්නත් කලින් තව වැඩකට පනින්න මෙයාලා ඉඩකඩ තියෙනවා. වැඩක් අපි හිතමුකෝ යා මොන හරි හොඳ වැඩක් පටන් ගන්නවා. පටන් අරගෙන ටික කාලයක් කරගෙන යනකොට ඒක අතරමඟ නතර කරලා හබ වෙන දෙයක් පටන් ගන්න යනවා. අන්න ඒ වගේ දේවල් මෙයා ධනු ලග්න හිමියාගේ දකින්න ඉඩකඩ තියෙනවා. මොකද අර ඉවසීම අඩු ස්වභාවය නිසා. ගොඩ කාලයක් තිස්සේ එකම ප්‍රොසෙස් එකක යන්න අකමැති නිසා, දේවල් වෙනස් කරගන්න කැමැත්තක් තියෙන නිසා, ඉක්මනින් ජීවිතේ චේන්ජ් වෙනවට කැමති නිසා එක දෙයක් පටන් අරන් ඒක ඉවර වෙන්න කලින් වෙන දේවල් වලට මාරු වෙන ඉඩකඩ තියෙන්න පුළුවන්. ඒත් එක්කම මේ ධනු ලග්න හිමියන් ඕනවට වඩා අනිත් අයව විශ්වාස කරන ස්වභාවයක් තියෙනවා. අනිත් අය ඕනවට වඩා විශ්වාස කරන්න ගිහිල්ලා රැවටීම් වලට ලක් වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා මේ ධනු ලග්න හිමියන් ගත්තාම. මේ ධනු ලග්න හිමියන් කැමති අකමැති දේවල් පැත්තට යනකොට මෙයාලා සංචාරය කරන්න, අලුත් ස්ථාන නරඹන්න, ටිකක් එලිමහනි කාලය ගත කරන්න මේ ධනු ලග්න හිමියන් හරිම කැමතියි. ඒත් එක්කම ධර්මය, දර්ශනය, ජ්‍යොතිෂය, ආධ්‍යාත්මික විෂයන් සහ ඉහළ අධ්‍යාපන කටයුතු වලටත් මේ ධනු ලග්න හිමියන්ගේ ගොඩක් ලොකු කැමැත්තක් තියෙනවා, නැඹුරුවක් තියෙනවා. ඒත් එක්කම Tamanට සම්පූර්ණ නිදහස ලැබෙන වටපිටාවක ජීවත් වෙන මේ ධනු ලග්න හිමියන් හරිම කැමති. අර කන්ට්‍රෝල් වෙලා යටත් වෙලා පාලනයක් ඇතුව ජීවත් වෙන තැනකට වඩා Tamanට තමන් විදිහට ජීවත් වෙන්න පුළුවන් නිදහස් පරිසරයක ජීවත් වෙන්න මේ ධනු ලග්න හිමියන් ගොඩක් කැමති. අකමැති දේවල් පැත්තට යනකොට තමන්ව ටිකක් පාලනය කරන්න, එහෙම නැත්නම් තමන්ව ටිකක් කන්ට්‍රෝල් කරනවට මෙයාලා කැමති නෑ. කාගේවත් යටතේ අර කන්ට්‍රෝල් වෙලා ඉන්න කැමති නැති ස්වභාවයක් තියෙනවා. සීමා මායින් දානවට කැමති නැහැ. ඒත් එකම බොරු කියන සහ මතු පිටින් විතරක් අර ඇසුරු කරන පිරිස් වලටත් මෙයාලා කැමති නැහැ. උඩින් ගත්තාම ගොඩාක් හොඳට සමීප විදිහට ඉන්න ඒ වුණාට නැති තැන දොස් කියන හරිය නැත්නම් හිත ඇතුලෙන් ලොකු සපෝට් එකක් නැති පිරිස් වලට කැමති නැහැ. අර චරිත දෙකක් තියෙන අයට මේ ධනු ලග්න හිමියන් කැමති නැහැ.
ඒත් එක්කම වෙනසක් නැති ඒකාකාරී ජීවිතයකටත් මෙයාලා කැමති නෑ. මම අර කලින් කිව්වා වගේ මෙයාලා කැමති ජීවිතේ සැරින් සැර එක එක කාල පරිච්ඡේද එක එක විදිහට වෙනස් වෙනවා. ඒකාකාරී විදිහට යන්න එකම රුටීන් එකක වැඩ කරන්න මෙයාලා ගොඩක් අකමැති. ගොඩක් වෙලාවට මෙයාලට වැඩ කරන පරිසරය වුණත් ඒකාකාරී විදිහට වැඩ කරගෙන යන පරිසරයක් තියෙනවා නම්, ඒ කියන්නේ උදේ වැඩට යනවා, ඊට පස්සේ ආපහු හවසට ගෙදර එනවා, නිදා ගන්නවා, ඊගව දවසේ වැඩට යනවා. ඒ වගේ ඒකාකාරී ජීවිතයක් හමුනොත් ඒක ටිකක් මෙයාලට ස්ට්‍රෙස්ෆුල් ගතියක් දැනෙන්න ඉඩකඩ තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනි මේ ධනු ලග්න හිමියන් ගත්තාම ඔයාලට තියෙන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ ප්‍රඥාව සහ ආශිර්වාදය තමයි ධනු ලග්න හිමියන් වෙන ඔයාලට ලැබෙන්නේ. එතකොට ඔයාගේ ධනාත්මක සිතුවිලි සහ අසීමිත විශ්වාසය ඔයාගේ ජීවිතේ ලොකුම ශක්තිය. හැබැයි මතක තියාගන්න ඕනි දේ තමයි සමහර අවස්ථාවලදී ඕනවට වඩා කෙලින් කතා කරන්න කලින් ටිකක් හිතන්න වෙනවා. ඔයාගේ කෙලින් කතා කරන ස්වභාවය නිසා සමහර අවස්ථාවලදී ආදරණීය අයගේ හිත රිදෙන්න ඉඩකඩ තියෙන්න පුළුවන්. ඒක ඔයා කියන්නේ යාළගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි, කේන්තියකින්වත් එහෙම වෛරයක්වත් හිතේ තියාගෙන නෙමෙයි. කටින් කෙලින්ම එළියට වචන පිට වෙන නිසා අනිත් අය ඒක ටිකක් වැරදියට වටහාගෙන නිකන් ඔයාලට කියන්නේ නැතුව ටිකක් දුරස්ත භාවයක් හදාගන්න ඉඩකඩ තියෙනවා සමහර අවස්ථාවලදී. ඒක නිසා කතා බහ කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න බලන්න. ඒ වගේම එක වැඩක් හරියට ඉවර කරලා ඊගාව වැඩේට යන්න මතක තියාගන්න බලන්න. කොයි වෙලේකවත් ඔයාගේ වැඩ ටික කරගෙන යනකොට ඔයාලට හොඳ උද්‍යෝගයක් තියෙන නිසා ඔයාලා වැඩ ටික එක දිගට කරගෙන යනකොට ඔයාලට තව තව ඔපචුනිටිස් පේන්න පටන් ගන්නවා. මට මේකත් කරන්න පුළුවන් කියලා ඔයාලට පේන්න පටන් ගනී. එimhe පෙනුනන්ට කමක් නැහැ. ඔයා පටන් අරගෙන තියෙන වැඩ ඉවර කරලා ඊගාවට අනිත් දෙයට යන්න බලන්න. නැත්නම් ඔයාලට ඔපචුනිටිස් පේන සැරයක් ගන්න මම මේකත් කරනවා එහෙම අල්ල ගන්න යන්න එපා. එකක් ඉවර කරලා ඊගාව වැඩේට යන්න හොඳට මතක තියාගන්න බලන්න. අනිවාර්යෙන් ඔයාලට හොඳ සාර්ථක ජීවිතයක් ගන්න පුළුවන්. හරිම වාසනාවන්ත ජීවිතයක් තියෙන්නේ. හොඳ ප්‍රඥාවන්ත ජීවිතයක් තියෙන්නේ. ජීවිතේ ගත කරන්න ඕන විදිය සහ ප්‍රායෝගිකව ජීවිතේට මුහුණ දෙන්න ඕන විදිය ගැන හොඳ දැනුමක් ඔයාලා ගාව තියෙනවා. ඒක ප්‍රයෝජනෙට ගන්න අවබෝධයෙන් යුතුව වැඩ කරන්න බලන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් පොඩි හරි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න ගැටලු ඇති වෙන තැනක් තිබ්බොතින් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඉස්සරහට මේ දේවල් ගැනත් කතා කරමු. නිතරම ඉස්සරහට අපි චන්ද්‍ර කලාවත් එක්ක අපේ ලග්න යට කොහොමද බලපාන්නේ සහ අපි වැඩ කරන්න ඕනි කොහොමද කියලාත් අපි channel එකකින් ඉස්සරහට කතා කරමු. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.